Hi guys, කොහොමද ඉතින් අද ඉතින් අනුරාධපුරයේ vlog එකක් ගෙනාවා. ඉතින් මේක ඉතින් අනුරාධපුරේ අපි යන vlog එකක් හොඳ දවසක ඉන්නේ උදේ පාන්දර vlog එක පටන් ගත්තා. ඉතින් මේ ටිකේ මම මේවා කරන කියන්නේ මේ voice දෙනවා. ඉතින් බලන්න දිගට වෙයිද කියලා අපේ vlog එකේ. ඉතින් එහෙනම් දිගට විතරයි like එකක් දාලා vlog එකට subscribe කරලා bell icon එක press කරලා දාන්න. එහෙනම් ඉතින් දිගට මේක තුලයින් vlog එකත් එක්ක background noise එක background music එකක් දාගෙන set එක ඉතින් දැන් මම ඉන්නේ අනුරාධපුරේ යන ගමන් මේ කාර් එක නැගලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවනේ ඉතින් කාර් එක නැගලා කම්මැලි දැන් ඉතින් චුට්ටක් වීඩියෝ ක්ලිප් එක අරගෙන චුට්ටක් සින්දුවක් අහලා යනවා. ඉතින් චිල් එක යන්න ඕනේ ඉතින් ගමන. ඉතින් එහෙනම් දීලා එකතු වෙලා ඉන්න ඈ. හරිද? ඉතින් දැන් අපි මල් ගත්තා. ඉතින් මල් අරගෙන දැන් යන ගමන් ඉන්නේ රුවන්වැලි මහා සෑයට. ඉතින් දැන් ඉතින් ඉවසලා ඉතින් ගන්න බාහිර ඔය තියෙන රුවන්වැලි මහා සෑය පාරේ ඉතින් දැන් තමයි එන්ට්‍රන්ස් එකකට ආවේ. ඉතින් අරුත් ඉතින් යන්න එක්ක හෙලනවා තියෙනවා. මට දැන් තමයි එක මීටර උනේ. මේ එඩිට් එකේ හම්බුනම කොහොමද බලමු මොනවා වේද කියලා එඩිට් එකේ ටිකක් හදාගන්න පුළුවන් නේ. ඉතින් බලමු මොනවා වේද කියලා. ඉතින් ඔය ටික ඔතන තමයි අර VIP entrance එක තියෙන ඔතනින්. අපි එක දවසක් ඔතනින් ගියා. මේ දැන් ඔය නිකන් ඉතින් දාගෙන කප්පිට පූජාවට ඔතනින් ගියා. ඉතින් ඒකින්ද මේ දැන් ගන්න. ඉතින් බලමු. ඉතින් දැන් උඩුමලුවට යන ගමන් ඉන්නේ. දැන් මේ වෙලේ ඉතින් ඔහොම තමයි ඉතින් කරලා යන්නේ. චෛත්‍ය වලට යනවා. මේක නම් නේද බලනවා කමෙන්ට් එකක් දාලා ඉතින් මම අනුරාධ කණිෂ්ඨානයේ කියලා තියෙන්නේ. මම ඉහළ දෙනවා කලින් හරි එහෙම දාන්න එපා හරියට. Giving up, no I'm not giving in. I will make it to the top, taking off in the
ඉතින් හරි දැන් අපි ඉන්න ගන්න තැනක් හොයනවා. මම ඔයාලට පෙන්නනවා මම යති චෛත්‍ය තිරින්ද ගන්නවා ඒක නම් කියලා නෑ තිරින්ද ආලේප කරනවා දන්නේ මේ චුට්ටක් කර ඒ වචනවල පැටලෙන්න පුළුවන් එතන මේ චුට්ට මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා දැන් ඔය පේන එක දැන් ඔය මේව ගහලා උන්න බට වලින් තමයි මේවා කරලා තියෙන්නේ මේක කියන්නේ උඩ නගින්න තියෙන්නේ මේ උන්ති හරිද මේ කට්ටිය කියන ඕකේ මේ කට්ටිය හිමින් කියන්නේ අපිට පේන චෛත්‍ය නිකන් කර්ව් හැඩයට තියෙනවා වගේනේ හැබැයි කට්ටිය හොඳට ඒක ඇවිදගෙන යනවා ඉතින් මම හරියටම දන්නේ මම නැගලා නෑ ඉතින් ලොකුයි වගේ මට නිකන් හිතෙනවා අර පඩි පෙළ තියෙනවා මේ චුට්ට ලොකුයි වගේනේ
ඉතින් දැන් අපි ජයශ්‍රී මහබෝධිය යන ගමන් ඉන්නවා රුවන්වැලි මහසෑය වේන ජයශ්‍රී මහබෝධියට යන පාරේ. ඉතින් දැන් ඔය යන ගමන් තමයි අපි ඉන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ ජයශ්‍රී මහබෝධිය වලට බලන්න පුළුවන්. ඒකෙත් මේන් එන්ට්‍රන්ස් එක ඉන්නේ අපි ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔය උතුම් තියෙන ගේට් එක කියන්නේ මේ ගේට් එකෙන් තමයි අපි ඇතුළට ආවේ. ඉතින් අපි ඉතින් එතන වන්දනා කරනවා වීඩියෝ ක්ලිප්ස් ටිකයි මම ගත්තේ. ඉතින් ඒ ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ නෑදෑ ගෙදර. ඉතින් අනුරාධපුරේ ඉන්න නෑදෑ ගෙදරට යන්නේ නෑදෑ කෙනෙක් ගෙදර යන්නේ අපි. ඉතින් ඒක ක්ලිප්ස් ටිකක් ඔය ක්ලිප්ස් ටික තමයි තියෙන්නේ. ඉතින් ඔය දැන් මම උදේට අපි කන්න නතර කරා. ඉතින් අපි කන්න නතර කරේ මහා කනදරාව එක මම ඔයාලට පෙන්නන්න. ඉතින් ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේනවාද ඔය තමයි zoom කරලා පෙන්නන්න. ඔය චෛත්‍ය දෙකක් තියෙනවා. ඔය පළවෙනි චෛත්‍යය මිහින්තල චෛත්‍ය එහා පැත්තේ තියෙන්නේ සෝමවති චෛත්‍ය. ඉතින් ඒ දෙක තමයි ඔය තියෙන්නේ. දැන් කියන්නවා කොහේ කොත්තන ගියත් කොන්න යනවා කියලා. ඒ වගේ වීඩියෝ එකකට ගන්න දෙයක් නැතුව ඉන්නේ කියන්නේ අර ඇක්ෂන් එක. ආයි කොහොමද ඉතින් මම දැන් තමයි වොයිස් කරනවා යන්න තිස්සා වොයිස් කරන්න බලන්න. ටිකක් ඉතින් ඉන්නෝනේ මේ කාර්යයට ගන්නේ. දැන් අපි යනවා තමයි ආසිත අනුවලා ඉන්නේ මාර්ගයේදී. ඉතින් චුට්ටෙන් අපි යනවා. ඉතින් එහෙනම් සෙට් කරමු අපි vlog එකත් එක්ක සෙට් කරලා ඉන්න ලයික් එකක් දාලා subscribe කරලා තියාගන්න මේ channel එක. ඉතින් එහෙනම් ඉතින් මේක දීක vlog එකක් නේ මම හිතන විදියට බලමු edit එකේදී කොහොම වෙයිද කියලා. yes ඉතින් හොඳට වෙනවාදී හොඳ හුලඟක් එක්ක ඉතින් පාට්ටලට කියලා ඉතින් බලමු වේද කියලා. මම හිතාගන්න බෑ මේ වැවක් තියෙනවා. ඔයාලා දන්නවා මහා කනදරාව ඒ වෙවෙන්න ආනවා නැත්තම් අපි නාන්නේ ඇලකින් ළඟ ඇලක් තියෙනවා. මොකක් හරි බලමු. ඉතින් ඇලෙත් නාම අපි නියමයට යන්නට. ඉතින් එහෙනම් සෙට් ලයින් vlog එකත් එක්ක දිගටම ආදරස කියන මේ vlog එකේ ඉන්ඩියන්ස් ගොඩක් ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න දෙනවද මං ආයි. ඉතින් එහෙනම් let's go. ඉතින් මට හරියටම වීඩියෝ ගන්න බැරි වුණා. මොකද කිව්වොත් මේ ඒ වෙලේ චුට්ටක් අමාරු වුණා. ඒකින්ද ගත්තේ නැහැ වීඩියෝ ක්ලිප් එක. ඉතින් දැන් ආවා ගෙදර මම. ඉතින් අර වෙලාවේ මට vlog එකක් කියන වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. මොකද කිව්වොත් එතන ඇලේ නැහැ. හරිද? ඇලේ නාලා තව ඉතින් තිය ෆෝන් එක මොනවා වෙයිද නැහැ. හරිද? ඇලේ නාලා එහෙම කරලා ඔක්කොම ටික ඉවර කරා. හරිද? ඒක නිසා මට ගන්න බැරි වුණා. ඒක නිසා දැන් ගෙදර ඇවිල්ලා මට හිතුණා වීඩියෝ ක්ලිප් එකක් දාන්න කියලා. ඉතින් ඔහොම ඉතින් ඉස්සේ මම වීඩියෝ ක්ලිප් එකක් දානවා. ඉතින් ඔහොම තමයි මගේ අද දවසේ ගෙවුනේ. ඉතින් අනුරාධපුරේ ගියා, රුවන්වැලි මහසෑය ගියා, ඊට පස්සේ ජයශ්‍රී මහබෝධිය ගියා. ඊට පස්සේ අපි නෑදෑ ගෙදර ගියා. ඊට පස්සේ ගෙදර ආවා. ඉතින් දැන් ඉන්නේ ගෙදර. දැන් අපිට ටර්ම් ටෙස්ට් තියෙනවා. හරිද? මම ඔයාලට පෙන්නන්න. අපිට 4S මේ අපේ ටර්ම් ටෙස්ට් තියෙනවා. හරිද? ටර්ම් ටෙස්ට් තියෙන ඉතින් මම පාඩම් කරා.
ඉතින් අද දැන් මම පාඩම් කරන ගමන් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක vlog එකක් තියෙන චූටි ක්ලිප් එක අවසාන එන්ඩ් කරන්න බෑ. ඉතින් එන්ඩින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් දැම්ම අද නම් ඔයා මගේ vlog එක බලන්නේ දැම්ම ගිහලා subscribe කරන්න. ඉතින් එහා පැත්තේ bell icon එකත් all press කරලා තෙන්තර මම ගෙන video monetization අර ගෙනගෙන මේක යවදෙනවා. එහෙනම් ඉතින් අලුත්ම professional ලස්සන beautiful vlog එකක් කියනකම් මම මෙතනින් sign out වෙනවා. මම මෙසඳු